අයිබෝවන් විවතේ අපි අද කතා කරන්න යන්නේ 2024 A-level paper එකේ 4 වෙනි ප්‍රශ්නේ අයන්න. මූලික සටහන් පොත් වලින් ඇවිල්ලා තියෙන ගාන. මේකට පුතේ ලකුණු 20ක් හම්බෙලා තියෙනවා. බලමු කොහොමද මේ මූලික සටහන් පොත් ගාන හදන්නේ කියලා. වැට් සහිත ගානක් මුලින්ම කරන්න පුතේ ගාන අපි පොඩ්ඩක් එකපාරක් කියවගෙන ආකෘති වලට අවශ්‍ය කරන මේ තීරු ටිකක් හිතාගෙන ඊට පස්සේ ගාන හදාගෙන යන්න තියෙනවා. මුලින්ම මේ වගේ ගානක් හදනකොට පුතේ බලන්න මොනවද ගාන ඉල්ලන්නේ කියලා. ඊට පස්සේ කියවනකොට අපි දන්නවා මේවා තමයි හදන්න තියෙන්නේ කියලා. යන්න ගාන පල්ලෙහාටම. ඒකේ තියෙනවා 4 වෙනි ප්‍රශ්නේ අයන්න මම තෝරගත්තේ අද 2024 පේපර් එකේ. ඒකේ තියෙනවා පළවෙනියටම හදන්නලු අපිට මූලික සටහන් පොත් 4ක්. මොනවද ඒ 4? ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය, විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය. 4ක් හදන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා දෙවෙනි ප්‍රශ්නේ ඉල්ලලා මූලික සටහන් පොත්වල එකතුන් පොදු ලෙජරයට පිටපත් කරන සංලක්ෂයද සහිතව ජර්නල් සටහන. පොදු ජර්නලයක මේ ජර්නල් වල එකතුන් ලෙජරයට ගෙනියන්න කලින් අපි ඒකේ දිත්තු සටහන ලියන්න ඕන මොතේ පොදු ජර්නලේ. අන්න ඒක තමයි අහන්නේ. කෙටි හැඳින්වීම සංලක්ෂයත් එක්ක. හරි. එහෙනම් ගාන එකපාරක් කියව ගන්න පුතේ. සීමිත අමරණ පෞද්ගලික සමාගම වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම භාණ්ඩ ගැනුම් ණය පදනමට පමණක් සිදු කරන අතර අනේ යටින් ඉරක් ගහගන්න තේ මේකෙදී භාණ්ඩ මිලදී ගැනීම කරන්නේ ණයට විතරයිලු. ඊට පස්සේ කියනවා භාණ්ඩ විකුණුම් ණයටත් කරනවා අත්පිටත් කරනවා කියලා වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක්. ඊට පස්සේ ලෙජරේ ගිණුම් ශේෂ 4ක් දීලා තියෙනවා. මුදල් ගිණුම, ණය ගැති පාලන, ණය හිමි පාලන, වැට් ගිණුම බැර කියලා තියෙනවා. කියන්නේ වැට් ගිණුමේ ගෙවිය යුතු ශේෂයක් තියෙනවා. වගකීම. එස් පහත ගනුදෙනු ජනවාරි මාසයේ සිදු වෙලා තියෙනවලු. ගනුදෙනු 3යි දීලා තියෙන. පොඩි ගාණක්. මාසය තුලදී විකුණුම්. ඒතර උඩ කිව්වා පුතේ විකුණුම් මේකෙදී ණය පදනමට මෙන්ම අත්පිටත් කරනවා කියලා. ඊට පස්සේ ණයට විකුණලා තියෙන පුතේ පුද්ගලයෝ දෙන්නෙක්ට වටිනාකම දීලා තියෙනවා. එහා පැත්තේ 708යි විමල්ට, හෙලන්ට 472යි. හැබැයි එහා පැත්තේ තියෙනවා විකුණුම් තුල ඇතුළත් වැට් කියලා වෙනම. එහෙනම් අපිට විකුණුම් කියන්නේ හදන්න තියෙන පුතේ වැට් තීරුවත් එක්ක. ගාන කියුවේ ඒක දැනගන්න. ඊට පස්සේ අත්පිට විකුණුමුත් තියෙනවා. එතනත් පුතේ වැට් තියෙනවලු. වටිනාකම 236යි අත්පිට විකුණුම් වල වැට් 36යි. කියන්නේ 236 ඇතුලේ වැට් 36ක් තියෙනවා. එහෙනම් අපි ලැබීම් ජර්නලේ අඳිනකොටත් අත්පිට විකුණුම් තීරුවකුයි වැට් තීරුවකුයි දෙකක් එනවා. ඊට පස්සේ මාසය තුලදී ගැනුම් මේව සියල්ලම ණයට ගැනුම් වටිනාකම තියෙනවා අශෝකගෙන් 826 කියලා. ඒක ඇතුලේ වැට් තියෙනවලු 126ක්. එහෙනම් වැට් වලට ගැනුම් ජර්නලේ වෙනම තීරුවක් අඳින්න ඕනේ. මාසය තුලදී මුදල් ලැබිච්ච සහ ගෙවිච්ච විදිය තියෙනවා. ලැබීම් තියෙනවා පුතේ ණය ගැතියන්ගෙන් 295ක්. ණය ගැති ලැබීම් තීරුවකුත් ඕනේ. එතකොට ලැබීම් ජර්නලේ ඕන වෙනවා පුතේ අත්පිට විකුණුම් තීරුව, ඊට පස්සේ වැට් තීරුව, ණය ගැති ලැබීම් තීරුව. ඊළඟට තියෙනවා විමල් වෙළඳුන්ගෙන් වට්ටමක් සහිතව අපි සල්ලි අරගෙන නම් වට්ටම් තීරුවකුත් ඕනේ. අත්පිට විකුණුම් දීලා තියෙනවා මෙතන 236ක් කියලා. මේ තියෙන්නේ අර උඩ අත්පිට විකුණුම්ම තමයි. ඒක ආපහු යටත් දීලා තියෙනවා. දෙපාරක් ලියන්න එපා ඒක. මුදල් ගෙවීම ආරම්භක වෙළඳ ණය හිමියන්ට 118ක් ගෙවලා තියෙනවා. අන්න ගෙවීම් ජර්නලේ ණය හිමි තීරුවක් ඕනේ. ආරම්භක ගෙවිය යුතු වැට් ගෙවලා තියෙනවා. සාමාන්‍ය පුතේ වැට් ගෙවීම අපි ගන්නෙ වෙනත් ගෙවීම් තීරුව යටතේ. වැට් ගෙවීම් ගන්නෙ. ඊට පස්සේ අර එකතු කරලා තියෙන වැට් ටික රජයට ගෙවීම ගන්නෙ වෙනත් ගෙවීම් තීරුවේ මම අඳිද්දිත් පෙන්නන්න එක. ඊට පස්සේ අශෝක සමාගමට ගෙවලා තියෙනවා 30000ක වට්ටමක් ලබා ගැනීමෙන් පසුව 796ක්. එන අපිට වට්ටම් තීරුවකුත් ඕනේ, ණය හිමි ගෙවීම් තීරුවකුත් ඕනේ. මෙහෙයුම් වියදම් ගෙවලා තියෙනවා. එහෙනම් වියදම් තීරුවකුත් ඕනේ. ඔන්න අපි අවශ්‍ය කරන තීරු ටික හොයාගත්තා. දැන් අඳගම් පුතේ මේ ගාන 24 4 වෙනි ප්‍රශ්නේ අයන්න. මුලින්ම සටහන් පොත් 4ම අඳ ගන්න. පළවෙනි එක විදිහට මම අදිනවා මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය. මේකේ දින දීලා තිබ්බේ නැහැ. ඒ නිසා දින තීරුවක් ඕනේ අංක 1ට මාතෘකාව ලියන්න මුදල් ලැබීම් ජර්නලය. මුදල් ලැබීම් ජර්නලය රුපියල්
දහස් වලින් හදන්නේ. රුපියල් 1000 වලින්. අපිට දිනය තීරුවක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ජර්නල් එකක් වුණාට. මොකද මේකේ දින දීලා නැහැ. කෙලින්ම මම යනවා විස්තරයට. විස්තරයට ඉර ටිකක් තියාගන්න. ඊට පස්සේ මේකදී ණයගැතියන්ගේ මුදල් ලැබෙති පුතේ වට්ටම් තිබ්බා. ඒ නිසා අපි වට්ටම් වලට වෙනම තීරුවක් ලියා ගන්න ඕනේ. වට්ටම් වලට මේකේ තීරුවක් තියාගන්න. ඊට පස්සේ තමයි අපි වටිනාකම ලියන්නේ. අපිට ලැබුණු ගාණ වටිනාකම. ඊට පස්සේ මේ වටිනාකම විශ්ලේෂණය කරනවා. ඒ විශ්ලේෂණ තීරු යටතේ. විශ්ලේෂණ තීරු. මේ අපි අත්පිට විකවද. අත්පිට විකුණුම් වලට තීරුවක් ඕනේ. ඊට පස්සේ විකුණුම් ඇතුලේ වැට් තිබ්බා. ඒ නිසා වැට් වලට තීරුවකුත් ඕනේ. ඊට පස්සේ බලන්න කොහොමද එන්නේ කියලා. මේකෙදී අපි ණයගැතියන්ගෙන් සල්ලි හම්බුණා. ඒ නිසා ණයගැති ලැබීම් තීරුවකුත් ඕනේ. ණයගැති. මෙන්න මේ වගේ තීරු ටිකක් ඕනද මුදල් ලැබීම් ජර්නලේ අඳින්න. කාට හරි ළමයට උතේ මේකෙදී මේ තීරු හොයාගන්න අමාරුයි නම් ගන්න කියෝ ඉන්න ගියාම මුළු ෆෝමැට් එකම ඇද ගන්න කමන්නේ. ඒතර තව තීරු දෙකයි නෝන වෙන්නේ. මොනවද? ආදායම් සහ වෙනත් ලැබීම් තීරු. ඊපස්සේ ඇඳලා නැති ඒවා එනෝලිය තියෙන ටික විතරක් ලියුවත් කමක් නැහැ. මම තමයි ලැබීම් ජර්නලේ ඉන්නේ. ඊට පස්සේ අපි අදගමු ගෙවීම් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ ඒකත් රුපියල් 1000 වලින් අඳින්න. ඔමිලක්කම් 2. ඒකෙත් දින අපිට හම්බුන්නේ නැහැ. නිසා කෙලින්ම ලියන විස්තරය කියලා. ණයහිමියන්ට මුදල් ගෙවද්දී අඩු කිරීමක් හම්බුණා. ඒව වට්ටම්. ඊට පස්සේ වටිනාකම ගෙවපු ගාන මුදල් වලින්ම ගෙවපු ගාන මෙතන ලියන්නේ. විශ්ලේෂණ තීරු. මේකෙදී ණයහිමියන්ට මුදල් ගෙවලා තිබ්බා. ඒ නිසා අපිට ඕනේ ණයහිමි ගෙවීම් තීරුව. මේක අත්පිට ගැනුම් තිබ්බේ නැහැ. අත්පිට ගන්නකොට පුතේ වැට් ගෙවන්න උනොත් ඒක තමයි වැට් තීරුවක් තියාගන්නේ. එහෙමත් නැහැ. හැබැයි මේකේ වියදමක් ගෙවුවා. මෙහෙයුම් වියදම. ඒ නිසා වියදම් තීරුවක් ඕනේ. ඊට අමතරව මේකේ තිබ්බ පුතේ මුදල් ගෙවීම යටතේ ආරම්භක ගෙවිය යුතු වැට් 27ක් කියලා. රජය වෙනුවෙන් වැට් එකතු කරගෙන ඉඳලා ඉවරලා ඒක ආණ්ඩුවට ගෙවනකොට පුතේ ඒවලට කියන්නේ අපි වෙනත් ගෙවීම් කියලා. වැට් තීරුවේ නෙමෙයි ඒක ලියන්නේ. සතව තීරුවක් ඕනේ වෙනත් ගෙවීම් කිය. මෙච්චරයි එන්නේ මුදල් ගෙවීම් ජර්නලයට. මුදල් ගෙවීම් ජර්නලයට එන්නේ ටික. ඊළඟට මම යන රොමිලක්කම් 3ට විකුණුම් ජර්නලේ රොමිලක්කම් 3 ඉල්ලනවා. වැට් සහිත විකුණුම් ජර්නලයක් ඇඳ ගන්නවා. විකුණුම් ජර්නලය. ඒකත් රුපියල් 1000 වලින් ඇඳ ගන්න. රොමිලක්කම් 3 අපි විකුණනකොට ගන්න පුද්ගලයාගේ නම තමයි මෙතන ලියන්නේ. ගැනුම් කරුගේ නම. ණයට විකුණුම් තමයි මේක ලියන්නේ. ගැනුම් කරුගේ නම ලියන්න. ඊට පස්සේ වැට් රහිත වටිනාකම. වැට් නැතුව අපි විකුණන්න කැමති ගාන. ඊට පස්සේ වැට් ප්‍රමාණය. වැට් සහිත විකුණුම් තමයි මෙතන ලියන්නේ. මුළු වටිනාකම.
ඔක තමයි විකුණුම් ජර්නලයේ ආකෘතිය. මේකේ දිනය ඕනේ නැහැ. ඊට පස්සේ ඉන්වොයිස් අංකය අවශ්‍ය නැහැ දීලා නැති හින්දා. ඊට පස්සේ මම අන්තිම එක අඳ ගන්නවා රෝමි ඉලක්කම් 4 ගැනුම් ජර්නලය. ඒකත් ඔය විදිහමයි ආකෘතිය. ගැනුම් ජර්නලය රුපියල් 1000 ගන්නේ අපි සැපයුම් කරුවෙක්ගේ සැපයුම් කරු ඊට වටිනාකම වැට් නැති අගේ මෙතන ලියන්නේ වැට් ප්‍රමාණය මුළු වටිනාකම අනන්දගත පුතේ ආකෘති ටික අපි දැන් ගන්නට ආරම්භක ශේෂ අපිට මෙතනදී අවශ්‍ය වෙන්නේ ගිනුම් නෙමෙයි ඉල්ලලා තියෙන්නේ. ඒ නිසා මම යන කෙලෙම රෝමි ඉලක්කම් එකට මාසය තුලදී විකුණුම් කියලා තියෙනවා. එතනට ඒක තියෙනවා ණයට විකුණපුවා. විකුණුම් ජර්නලයේ ලියන්නේ ණයට විකුණපුවා. විමාලට විකුණලා තියෙන පුතේ 708ක භාණ්ඩ. හැබැයි ඒක ඇතුලේ වැට් තියනවලු 108ක්. එහෙනම් අපි වැට් ප්‍රමාණය ලියා ගන්න පුතේ මේ වැට් තීරුවේ. ගැනුම්කරුගේ නම අපි විකුණුවාම විමල් තමයි ගන්නෙ. මෙතන විමල් කියලා ලියන්නේ. ඒතර 708 කියලා කියනවා වටිනාකම. හැබැයි කියනම දේ විකුණුම් තුල ඇතුළත් වැට් මේක ඇතුලේ වැට් තියනවලු 108ක්. එහෙනම් වැට් නැති විකුණුම් වෙන්නේ 708 108ක් ගියාම දේ 608යි. 608යි. වැට් නැති විකුණුම් වෙන්නේ මෙතන 600යි. 600ක් ඒ. ඒක ගන්නේ 708න් 108ක් අඩු කරා. 0.0 හතෙන් එකක් ගියාම 6. වැට් නැති විකුණුම් 600යි වැට් ප්‍රමාණය 108යි. දෙකේ එකතුව තමයි 708යි කියලා තියෙන්නේ. එහෙනම් අපි ඒක දාගමු. විමල්ට විකුණන වැට් නැති විකුණුම් මුතේ 600යි. මෙතන ලියන්නේ ඒක 600. ඊට පස්සේ ඒක දින වැට් ප්‍රමාණය පුතේ 108යි. ඒක මෙතන ලියන්න. මේ දෙක එකතුව 708යි. ඒක මුළු වටිනාකමට ගන්න. අනේ ඒ විදිහමයි අපි ඊළඟ එකක් ගන්නෙ. ඊළඟ එක ඒක තියෙනවා හෙලන් සමාගමට. එතන ලියන්න හෙලන් කියලා. එයාට විකුණුනේ 472ක වටිනාකමකින් යුක්ත භාණ්ඩ. හැබැයි ඒක ඇතුලේ 72ක වැට් තියනවලු. එහෙනම් 472කින් 72ක් අයින් කරන්න 400යි ව්‍යාපාරයට අයිති. අන්න ඒක මෙතන ලියන්න 472 වැට් මුළු වටිනාකම 472. එච්චරයි කරන්නේ. ඊට පස්සේ අපි අත්පිට විකුණලා තිනවා. අතුරු එකත් පුතේ සල්ලි අපිට හම්බ වෙනවා. ලැබීම් ජර්නලේ ලියන්නේ මුදල් ලැබීමක් තිනවා අත්පිට විකුණුම් හින්දා. අත්පිට විකුණුම් ආයතනයේට මුදලින් මේ සම්පූර්ණ මුදලම හම්බ වෙනවා 236ක්. වටිනාකම 236යි. හැබැයි එකෙන් ආයතනයට අයිති විකුණුම් ආදායම් විදියට ගන්න පුතේ වැට් රහිත විකුණුම් කියද 200යි. අත්පිට විකුණුම් වලට 200 දාන්න. මේකේ තියෙන වැට් ප්‍රමාණය යන්නේ වැට් තීරුවට. ඔය විදිහට තමයි රෝමි ඉලක්කම් මේක කරන්නේ. තේරුණා නේද? හරි. අපි යන් දෙකට මාසය තුලදී ගැනුම්. ඒක ලේසි. මේ සියලුම ගැනුම් වෙලා තිබ්බේ ණය පදනමට. එහෙනම් ගැනුම් ජර්නලයට යන්නේ. අපි ගැනුම් ජර්නලයට යමු. ඒක තියෙනවා අශෝක සමාගමෙන් අරගෙන තිනවා. සැපයුම්කරුගේ නම අශෝක. 826යි වටිනාකම. හැබැයි ඒක ඇතුලේ වැට් තියෙනවා 126ක්. එන අර කලින් විදියටම 826න් 126ක් කියන්නේ පුතේ වැට් වලට. එනම් වැට් නැතුව මේක ගන්නවා නම් අපි ගන්නෙ කීයද 826න් 126ක් අඩු කරන්නේ 700කට. වැට් නැතුව ගන්නේ 700කට. ඒකට මේ ආයතනයේ වැට් සඳහා ලියාපදිංචි හින්දා
එකතු කරගත්ත වැට් ප්‍රමාණයක් තියෙනවද මේ ඒවයින් තමයි අඩු කරන්නේ පිටට ගෙවන්න උනොත් වැට්. ඒ නිසා ආයතනයේ අත්තම් වියදම් වෙන්නේ 700යි. මේ වැට් ටික අපිට වෙනම හම්බ වෙනවා. ඒ නිසා අපි වැට් වෙනම වර්ග කරලා තමයි ගැනුම් ජර්නලේ පෙන්නන්න ඕන. නම් වැට් රහිත ගැනුම් මෙතන ලියන්නේ 700යි. වැට් ප්‍රමාණය මෙතන ලියන්නේ 126යි. මේ දෙක එකතුව 126 තමයි මෙතන 126යි 700යි දෙක එකතුව තමයි මුළු වටිනාකම 826යි. ඒ වගේ අනිත් එකක් ගන්න සමගි. එයාට 580කින් 590කින් අපි භාණ්ඩ මිලදී අරගෙන තිනවා. ඒක ඇතුලේ වැට් තියනවලු 90. එහෙනම් වැට් රහිත ගැනුම් වෙනම 500. 90යි වැට් මුළු වටිනාකම 590. ඔය විදිහට තමයි රෝම ඉලක්කම් දෙක කරන්නේ. අපි යන් ඊළඟට රෝම ඉලක්කම් 3. එතන තියෙනවා මුදල් ලැබීම්. එහෙනම් මුදල් ලැබීම් යන්නේ ලැබීම් ජර්නලයට මුදල් ලැබීම්. ආරම්භක වෙළඳ ණයගැතියන්ගෙන් 295ක් හම්බෙලා තිනවා. ඔය ආරම්භක උඩ ණයගැතියෝ ඉන්නවනේ අයගෙත් බලන්න 295මයි තියෙන්නේ. ඒ සම්පූර්ණ මුදලම ආයතනයට ලැබෙනවා. ණයගැති ලැබීම්. ණයගැති ලැබීම් වට්ටම් දීලා නැහැ. සම්පූර්ණ මුදලම අරන් තිනවා 295යි. එහෙනම් විශ්ලේෂණය කරලා පෙන්නනොත් මේක කාගෙන්ද හම්බුනේ කියලා ණයගැතියන්ගෙන්. ඒ නිසා මෙතන පෙන්නන්න 295ක් කියලා. 295. ඊළඟ එක විමල් වෙළඳුන්ගෙන් විමල්ගෙන් හම්බෙලා තියෙනවා සල්ලි වගේක්. එයාගෙන් හම්බෙලා තියෙනවා 25ක මුදල් වට්ටමක් ලබා දීමෙන් පස්සේ, ඒ කියන්නේ 25ක් අපි එපයි කියනවා. ඒකට තමයි මුදල් වට්ටම් කියන්නේ. ලැබෙන්නේ පුතේ 683ක් විතරයි. දැන් මුදල් ලැබීමක් මෙතන ලියා ගන්න විමල් ණය ගැති වටිනාකමට ගන්න අපිට මුදලින්ම ලැබෙන ප්‍රමාණය කීයද? 683යි. එහෙනම් 683න් අපි මෙතන ලියනවා වටිනාකම. හැබැයි ඒක හම්බ වෙන්නේ රුපියල් 25ක වට්ටමක් දුන්නට පස්සේ. ඒ කියන්නේ වට්ටමක් දෙනවා කියන්නේ අපි හම්බ වෙනකොට අඩු කිරීමක් කරනවා. ඒක මුදලින් ලැබෙන්නේ නැහැ. ඒක මේ වට්ටම් තීරුවේ ලියන්නේ 25යි. 25ක් අඩු වෙලා තමයි 683 හම්බෙලා තියෙන්නේ. ආයි 683න් අඩු කරන්න යන්න එපා 25ක්. මෙතන වටිනාකම රුපියල් වලින්ම තියෙනවද? මුදල් ලැබිලා 683ක් 25ක වට්ටමක් දීමෙන් පස්සේ තමයි මේක හම්බෙලා තියෙන්නේ. ඕනම් මේ දෙක නිකන් එකතු බලන්න පුතේ. ඊගොමට 683යි ධන 25යි අපිට එනවා 708ක්. විමල්ගෙන් 708ක් හම්බ වෙනවලු. මේ ඉන්නේ පුතේ විමල්. මෙතේ මෙන්න මේ 708 තමයි මේ අපිට හම්බ වෙන්නේ. එනිකම් බලන්න 708 හම්බ වෙන්නේ 25ක් අඩු කරලා 683යි. ඒක තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒක පෙන්වන්න ඕනේ පුතේ කාගෙන්ද හම්බුනේ? ණයගැතියන්ගේ. ඒ තීරුවේ මේක ලියා ගන්න 683. ඊළඟට අපිට විකුණුම් වලින් 236ක් හම්බෙලාලු. ඒක අපි ලිව්වා කලින් මේ ආයෙ ලියන්න ඕනේ නැහැ. උඩ එකම තමයි ආයෙ යටත් දීලා තියෙන්නේ. ඇයි ඒ? උඩ අපිට විකුණුම් පොතේ දුන්නානේ විකුණුම් කියලා. මුදල් ලැබෙන්නේ අපිට විකුණුම් වලින් හින්දා තමයි ආයෙ යටත් දීලා තියෙන්නේ. මුදල් ගෙවීම ආරම්භක ණය හිමියන්ට 118ක් ගෙවනවලු. මුදල් ගෙවීමක් සල්ලි එළියට යනවා. ණය හිමි ගෙවීම වට්ටම් මුකුත් අපිට ලැබිලා නැහැ. කෙලින්ම ගෙවනම 118ක්. ඒක විශ්ලේෂණය කරලා පෙන්නනවා කාගෙටද ගෙවුවේ කියලා. ණය හිමියන්ට තමයි ඒක ගෙවුවේ. ඊළඟට වැට් වෙනුවෙන් 27ක් ගෙවලා තියෙනවා. වැට් වෙනුවෙන් 27ක්. සල්ලි එළියට යනවා 27ක්. අපේ භාණ්ඩ මිලදී ගන්න වෙලාවෙම වැට් ගෙවුවොත්, ඒ අපිට ගැනුම් වෙලාවේදී වැට් තිබ්බොත් තමයි වැට් තීරුවක දාන්නේ වෙනම. අපිට ගැනුම් වෙනම ලියලා ඒක ඇතුළේ තියෙන වැට් ටික වෙනම පෙන්වන මේ වගේ විකුණුම් වගේ. හැබැයි ඊට පස්සේ අපි එකතු කරන් ඉන්නවා වැට් ප්‍රමාණය. ඒක රජයට ගෙවන අවස්ථාවේදී ඒක වැට් තීරුවේ ලියන්න එපා. ඒක ලියන්නේ අපි සාමාන්‍ය වෙනත් ගෙවීමක්. වෙනත් ගෙවීම් යටතේ 27 ලියන්න.
ඊට පස්සේ තියෙනවා අශෝකා සමාගමට මුදල් ගෙවීමක්. නම් මෙතන ලියා ගන්න. ණයහිමි අශෝක. එයාට ගෙවලා තියෙන්නේ 30ක මුදල් වට්ටමක් ලබා ගැනීමෙන් පසුව. يعني 30ක් අඩු වුණාට පස්සේ අපි ගෙවන්නේ 796යි. සල්ලි එළියට යන්නේ 796ක් විතරයි. එහෙනම් මෙතන ලියන්නේ හැම වෙලේම මුදල් වලින් ලැබීම් සහ මුදල් වලින් කරන ගෙවීම් වටිනාකම් තීරුවල ලියන්නේ. ඒකට ගෙවීම් ජර්නලයේදී ලියන්නේ තනිකරම මුදලින් කරන ගෙවීම. හැබැයි මේක ගෙවන්නේ 30ක වට්ටමකුත් අඩු වුණාට පස්සේ. ඒ වට්ටම මෙතන ලියන්න. අපි නිකන් බලමු අශෝකට ගෙවපු ගාන මේකට සමානයිද කියලා නිකන්. 796යි 30යි. ඒ කියන්නේ හරියටම 826ක් ගෙවන්න තිබිලා තිනවා. අපි 30ක් අඩු කරලා තමයි 700 ගාන ගෙවලා තියෙන්නේ. එහෙනම් ඒකත් ණයහිමියෙක්ට ගෙවලා තියෙන්නේ 796 මෙතන ලියාගන්න. අන්තිම එක මෙහෙයුම් වියදම් ගෙවලා තිනවා 500ක්. මෙහෙයුම් වියදම් මුදල් එළියට යනවා. ගෙවීම් ජර්නලයේ ලියන්නේ මෙහෙයුම් වියදම් 500යි. ඒව පෙන්වන්නේ වියදම් තීරුවේ. 500 මෙතන වියදම් තීරුවේ පෙන්න. එච්චරයි අපිට කරන් තියෙන මේකේ. ඊට පස්සේ මේක ඉක්මනට අපි එකතු කරගමු. මේක පහලට එකතු කරගන්න. ලැබීම් ජර්නලයේ මෙතන ඉඳන් මේ ටික එකතු කරගන්න. ඊට පස්සේ ගෙවීම් ජර්නලෙත් එහෙමයි. මේ ටික එකතු කරගන්න. ගෙවීම් ජර්නලේ. ඊට පස්සේ විකුණුම් ජර්නලේ මේ ටිකම. ගැනුම් ජර්නලේ මේ ටික. කැලේ කරා අපි ඉක්මනට එකතු දාගෙන යන්න. මෙතන 25යි 200යි 36යි 295යි 683යි 978යි 978යි මේ තුන් දෙනාගේ එකතුව 236යි 295යි 683යි ඒකේනවා 1214ක්. මෙතන අපි ගත්ත එකතුවනේ එකතුව කියලා ලියන්න. ඒ වගේ මේ ටිකත් අපි එකතුව දාගෙන යමු. 30යි මෙතන එනවා 118යි 796යි 914ක් එනවා මෙතන 500යි 27යි. මේ ටික පල්ලෙහාට එකතු කරගන්න පුළුවන්. නැත්නම් මේ පැත්තට එකතු කරලා මේක ගන්නත් පුළුවන්. මම එහෙම ගන්නම්. 914යි 500යි 27යි. එතන එනවා 1441. මෙතන 1441. මේ ටික එකතු කරලා බලමු. 10යි. ඊට පස්සේ 108යි 72යි 180යි 10යි 180යි 1180ක් එකතුව. මේ එකතුව කරන්නේ මාසයේ අන්තිම මේ මාසික ගනුදෙනු දීලා තියෙන්නේ. මෙතනත් එකතුව ගන්න. 5යි 12යි 1200යි. අර දෙන්නගේ එකතුව 126යි 90යි 216යි 1200යි 216යි 1416ක් 1416. එතනත් ලියන්න එකතුව කිය. එකතුව. අපි යම් මේක අවසාන කොටසට දෙවෙනි එක දෙකේ කියනවා ඉහත මූලික සටහන් පොත්වල එකතුන් මෙදින එකතුන් පොදු ලෙජරයට පිටපත් කිරීම සඳහා සංලක්ෂයද සහිතව ජර්නල් සටහන් ඉල්ලනවා. එහෙනම් අපි ඒක පොදු ජර්නලයක පෙන්නමු. පොදු ජර්නලයක පොදු ජර්නලයක් ඇඳ ගන්න. පොදු ජර්නලයක්. මේකේ මෙතන රුපියල් 1000 විස්තරය අර පැර ජර්නල් සටහන් පෙන්වන්න ඕනේ පොදු ජර්නලයක. අඹාන එක කරන විදිහ. එක අපිට තියෙන ලැබීම් ජර්නලයනේ. ඒක එකතුව ලෙජරයට පිටපත් කරන්න යන්නේ. හැබැයි පොදු ජර්නලයේ ලියලා ඉන්නවා. මේ දිනෙමදී අපිට සල්ලි වලින්ම හම්බ වෙච්ච ටික 1214ක්. ඉතින් ආයතනයකට මුදල් ලැබෙනවා නම්
මොන ගිණුමද හර වෙන්නේ? මොකද මුදල් ගිණුම හර වෙනවා. එහෙනම් අපි හර සටහනේ මුලින් ලියන්නේ. ලියන්න මුදල් ගිණුම හර මේක තමයි මුදලින්ම හම්බුනේ 1214යි. හර 1214යි. 25ක් හම්බුන්නේ නැහැ. මෙච්චරයි හම්බුනේ. එයාලා හම්බුනේ පුතේ අත්පිට විකුණුම් වලින් 200ක්. අත්පිට විකුණුම් කියන්නේ ආදායම වැඩිවීම බැර. එහෙනම් විකුණුම් ගිණුම බැර වෙනවා 200ක්. විකුණුම් ගිණුම බැර වෙනවා 200ක්. ඊට පස්සේ වැට් මේක වගකීම. ඒ නිසා වැට් ගිණුමත් බැර වෙනවා 36ක්. ණයගැතියන්ගෙන් සල්ලි හම්බුනහම වත්කම් අඩු වෙනවා. මොකද වෙන්නේ? බැර වෙනවා. ණයගැති 978. මෙච්චරයි ලැබීම් ජර්නලේ වටිනාකම් ටික ගන්න යන ජර්නල් සටහන. යටින් ලියන්න ඕන විදේශන් ලක්ෂ්‍ය මුදල් ලැබීම් ජර්නලේ එකතුව ලෙජරයට පිටපත් කිරීම කියලා ලියලා මේ කොටසට විතරක් ඉරක් ගන්න. හරිනේ? තේරුණාද? ඊට පස්සේ අපි යනවා මෙන්න මේ තීරුවට. වට්ටම් තීරුවට. මේක ව්‍යාපාරයට නොලැබී ගිය මුදල. එතකොට වියදමක් පුතේ අවාසියක් නේ. ඒකේ නම තමයි දුන් වට්ටම්. වියදම් වැඩි වෙනවා මේ හින්දා. ඒ නිසා හර කරන්න පුතේ වියදම් ගිණුම. දුන් වට්ටම් ගිණුම හර. දුන් වට්ටම් ගිණුම හර වෙනවා 25. කාගෙන්ද මේක නොලැබුණේ? ණයගැතියන්ගේ. ණයගැතිය කියන්නේ වත්කම. නොලැබෙනවා නම් අඩු වෙනවා බැර. ණයගැති ගිණුම බැර. ණයගැති ගිණුම බැර වෙනවා 25. ඊට පස්සේ එනවා දුන් වට්ටම් තීරුවේ එකතුව ලෙජරයට පිටපත් කිරීම. දුන් වට්ටම් තීරුවේ එකතුව ලෙජරයට පිටපත් කිරීම කියලා යටින් ඉරක් ගන්න. ඕක තමයි ලැබීම් ජර්නල් එකතුව ලෙජරයට පිටපත් කරන දිත්තු සටහන් ටික. හරිනේ. අපි යනවා ඊළඟ එකට. ගෙවීම් ජර්නලයට මේක ලියා ගන්න. අපි යන් ගෙවීම් ජර්නලයට. ගෙවීම් ජර්නලයට. හරිනේ. මෙයා ගත්තා. මම තුන්වෙනි එක විදිහට ගන්නෙ. 3 මෙදී මුදල් වලින් ගෙවලා තියෙන පුතේ මෙන්න මේ අගයන් සමස්තයක් විදිහට 1441ක්. මුදල් මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා. මුදල් ගිණුම බැර. එතකොට බැර එක ලියන්න බෑනේ මුලින්ම. ඊටසක් බලනවා මේව ටික. ණය හිමියන්ට ගෙවලා වගකීම් අඩුවීම හර අන්න අපිට ඒක ලියන්න පුළුවන්. ණය හිමි හර 914යි. වියදමක් ගෙවලා වියදමේ නම් බලන්න මෙහෙයුම් වියදම් ගෙවන්න වියදම් වැඩි වෙනවා. වියදම් වැඩිවීම හර එහෙනම් මෙහෙයුම් වියදම් ගිණුම හර වෙනවා. එද 500ක්. අපි ඊට පස්සේ 914 ගත්තා 500 ගත්තා 27 මොකද්ද කියලාත් බලන්න. වැට් වෙනුවෙන් ගෙවලා මේවැයි ලියන ඒවා පුතේ නම ලියන්නත් ඕනේ. ඒකයි මොකද්ද කියලා බලන්න. වැට් ගෙවනකොට රජයට අපේ වගකීම අඩු වෙනවා පුතේ ගෙවන්න තිබ්බ. එහෙනම් හර වගකීම් අඩු වීම. වැට් ගිණුමත් හර වෙනවා 27. මේ තුනම ගෙවුවේ සල්ලි වල. ඒ නිසා මුදල් අඩු වෙනවා පුතේ ව්‍යාපාරයේ තියෙන 1441කින්ම. එහෙනම් මෙතන අපි බැර කරනවා මුදල් ගිණුම බැර 1441. ඊට පස්සේ ලියනවා මේ කරපු වැඩේ ගෙවීම් ජර්නලයේ එකතුව මුදල් ගෙවීම් ජර්නලයේ එකතුව ලෙජරයට පිටපත් කිරීම. ලෙජරයට පිටපත් කිරීම කියලා ලියලා යටින් ඉරක් ගන්න. අනේ අපි යන් හතරවෙනි එකට.
මුදල් ගෙවීම් ජර්නල් එකතු වීමේ වට්ටම් තීරුවේ මේ තියෙන්නේ ලද වට්ටම් අශෝකගෙන් හම්බෙච්ච වට්ටම්. ඒත් අපි ඒක ගෙවන්නේ නෑ පුතේට කවදාකවත් ගෙවන්නේ නෑ. ඉතින් ණය හිමියෙක්ට ගෙවන්නෙම නෑ කියන්නේ ණය හිමිය මොනවා වෙනවද? අඩු වෙනවා. වගකීම් අඩු වීම හර. එහෙනම් ණය හිමි ගිණුමට තමයි හර වෙන්නේ මේ. ණය හිමි ගිණුම හර 30යි. 30යි. මේක ව්‍යාපාරයට වාසියක් පුතේ. ආදායමක්. ඒ නිසා ලද වට්ටම් ගිණුම බැර වෙනවා 30. ලද වට්ටම් ගිණුම බැර. එහෙනම් ඒක තියාගන්න අපි සංලක්ෂය මෙතින්නේ ලද වට්ටම් තීරුවේ එකතුව ලද වට්ටම් තීරුවේ එකතුව ලෙජරයට පිටපත් කිරීම. ඔන්නම් තමයි වට්ටම් තීරුවේ එකතුව අපි ලෙජරයට ගන්න. හරි. එහෙනම් අපි මේකත් හරි විකුණුම් සහ ගැනුම් ජර්නල් එකතු විතරයි තියෙන ලෙජරයට ගන්න. ඒ ටිකත් ගමු ඉක්මනට. පොදු ජර්නල් එකම පල්ලෙහාට ගන්න ඒ ටික. වෙනවා අපි ලිව්වා 1 ලිව්වා 2 ලිව්වා 3 ලිව්වා 4 ලිව්වා මම 5 ගන්න. 5 6 එකපාර කරමු. විකුණුම් ජර්නල් එක බාණ්ඩ ඉස්සරහන හිතන විදි. ව්‍යාපාරයේ බාණ්ඩ වික්කපතේ 1180කට. අපි එකතු තමයි ගන්න මේවා නෙමෙයි ගන්න. හැබැයි එකෙන් ව්‍යාපාරයට අයිති 1000යි. 180ක් පුතේ රජය වෙනුවෙන් එකතු කරේ. කාගෙන්ද මේව එකතු කරන්නේ? ණය ගැතියන්ගෙන්. ඇයි මේක ලියන්නේ පුතේ ණයට විකුණුම්නේ. ණය ගැතියන්ගෙන් හම්බ වෙන්න තියෙනවා දැන් කීයක්ද? 1000යි 180යි 1180ක්ම. එහෙනම් ණය ගැතියෝ කියන්නේ වත්කමක් අපිට ලැබෙන්න තියෙන ඒවා හර. ණය ගැති ගිණුම හර වෙනවා පුතේ මේ මුළු එකතුව 1180. 1180. හැබැයි ඒකෙන් ව්‍යාපාරයට අයිති පුතේ 1000ක් විතරයි. ඒවලට තමයි ආදායම් කියන්නේ. විකුණුම් කියන ආදායම වැඩි වෙන්නේ 1000කින් විතරයි. ආදායම් වැඩිවීම බැර 1000යි. මේක පුතේ රජයට දෙන්න තියෙන එකක් 180 කියන්නේ. එහෙනම් ඒක වගකීමක් නෙවෙයි. වැට් ගිණුම බැර වෙනවා 180. සංලක්ෂ්‍ය ලියමු අපි. විකුණුම් ජර්නල් එකතුව ලෙජරයට පිටපත් කිරීම කිය. විකුණුම් ජර්නල් එකතුව ලෙජරයට පිටපත් කිරීම කියලා යටින් ඉරක් ගන්න. මේක හරි, මේකත් හරි, මේකත් හරි. අන්තිම එක. මේක තියෙන්නේ තනිකරම පුතේ ණයට භාණ්ඩ මිලදී ගැනීම. ව්‍යාපාරයේ භාණ්ඩ මිලදී අරන් තියෙන 1416ක. හැබැයි මේ මිලදී ගැනීමේදී 1200ක් තමයි වැට් රහිතගේ. වැට් වෙනුවෙන් 216කුත් ගෙවන්න ඕන. කාටද මේව ගෙවන්න ඕනේ? ණයට ගත්ත හින්දා. ණය හිමියන්ට 1416 ගෙව්වට ව්‍යාපාරයේ වියදම් විදියට ගන්න පුතේ වැට් නැති යගේ. මොකද මෙයා ලියාපදිංචි කෙනෙක්නේ. ඒ නිසා 1200යි පුතේ ව්‍යාපාරයේ වියදම වෙන්නේ. ගැනුම් තමයි වියදමේ නම. ඒකට ගැනුම් ගිණුම හර වෙනවා වියදම් වැඩිවීම හරින්ද 1200. කවදාද දවසක පුතේ මේ ණය හිමියන්ට වැට් 216 ගෙවන්නේ එකතු කරලා තියෙන වැට් වලින්. එහෙනම් එකතු කරලා තියෙන වැට් කියන වගකීම ඒක එළියට යනකොට වගකීම මොනවා වෙනවද? අඩු වෙනවා. වගකීමක් ගෙවලා දානකොට කාට හරි වගකීම අඩුවීම හර. ඒ නිසා වැට් ගිණුම හර වෙනවා 216. හරි. ඊට අවසාන වශයෙන් මේ දෙකම පුතේ අපි ණය හිමියන්ට ගෙවන්න ඕනේ. හැබැයි 1416ක් ණය හිමියෝ කියන්නේ වගකීම වැඩිවීම බැර 1416. එච්චරයි. මේකෙ දිත් සටහන්ට අදාළ සංලක්ෂ්‍ය ලියමු. ගැනුම් ජර්නල් එකතුව ලෙජරයට පිටපත් කිරීම. ගැනුම් ජර්නල් එකතුව ලෙජරයට පිටපත් කිරීම. අනේ මේ විදිහට තමයි මේ ගාන හදන්නේ. ඒතර දෙවෙනි කොටසේ ඉල්ලලා තිබ්බේ ජර්නල් සටහන් ලියන්න කියලා සංලක්ෂ්‍ය සහිතව. මේ තියෙන මේ වගේ අපි ලියපු ටික අපිට 6ක් ආවා. මේකට 2ක් එනවා පුතේ වට්ටම් තීරුවට එකක් එක්ක.
එතකොට මේකට 2යි 4යි 5යි 6යි. මේ විදිහට සම්පූර්ණ කරාම අපිට ලකුණු 20ක් ලබා ගන්න පුළුවන් මූලික සටහන් පොත් ගානේ. එතකොට අපි 2024 පේපරේ තවත් එක් වැදගත් ප්‍රශ්නයක් තමයි අපි කරේ. මේක තව කොටසක් තියෙනවා. අපි ඒක ඊළඟ පාර කරමු. නම් ඊළඟ පාර අපි කරනකම් මේ ටික හොඳට බලාගෙන තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.